කවුරුන් නැති අල්ල පනල්ලේ පීතරේ ගහක් යන වෙලා මෙවැනි දෙවියන් විසින් මිනිසයාගේ සුභසිද්ධිය සඳහා මමනලද අමෘත පාණෙන් බිඳක් ගන්න තියෙනවා නේද? ශරීර කූඩුවට දැනෙන මෙව්වා එක. මොකද උඩ කැලි යට කැලි ඔක්කොම එකට ගලනවා. මේකේ තුට්ටක් ගන්න වෙලාවට මේකට කරු කරන්න දැනගන්න. මෙව්වා ගැන ගෑනු කොච්චර දොස් කිව්වත් පිරිමි අපි තමන්නේ මේකේ දින මෙව්වා එක. එවුරුන් ගන්න මාටින් උඹට කියලා තෝත් අනේ කනකොට බොනකොට කලගෙඩියක් විතර වාගේ බීපි. තෝ ඕනාර වැඩි බීපුවම තමයි පිස්සාට පිස්සලා. මේවා ගැන අතීත පුරාණ ඉරිසිවරු පොත්වල කියලා දෙන දේවල් දෙනවා අහගන්නලව. අහගන්නකොට අහගෙන ඉන්න බගවුලත් නෑ රජතුමාලා කොහොම. සුරාවෙහි ඇති ගුණයක්. එහි ඇති මහා බලයක්. සුරාවෙහි ඇති ගුණයක්. එහි ඇති මහා බලයක්. බොන සුදානෝ මිස නොබොන අනුවන ගොනෝ නොදනිත්. බොන සුදාන මේක ගත්තාම ශරීරයේ තිබෙනා නවෙන්න දිගාරෙන අමාරු ඕනෑම ගෑනක් දිගාරෙන ළමලා එනවා තමන්ට ඕනේ. යන්නේ ගමන බිමන තමන්ට ඕනේ ආකාරයට නෙවෙයි පාසුම ආකාරයට යන්නේ. සමහර වෙලාව ලෝඩ ඇවිදගෙන යන්න ඕන තැන් වල බඩ ගාගෙන යන්නේ. සමහර තැන් වල බඩ ගාගෙන යන්න ඕන තැන් වල පෙරලි යන්නේ. බත් කන්න ඕන වෙලාවල සම්බෝලේ කාලා බත් එක විදිහක නෑ රොටි කන්න ඕන වෙලාවල රොටි හොදලා පීගාන රාගෙන ඉඳලා පීගාන කාලා සම්බෝලේ විදිහක කනවා. තරවස් කැලක් කාලා හැමදාම කවුරුනෝ නුඹුරුදු කෙනෙක් රාජවාසවලට ඇතුළු වෙනවා නම් හොයන්න බලන්න කියලා. එකක් දෙකට මොට්ටු කාර්යයක් වෙන්න බැරි නෑ. මේක මොනවාරි පාණේ කරනවා වගේ පේනවා. තෝරන් දෙක තමයි වෙනවා. ඔයාලා පහෙන් බහට මොවා වෙලා ගිහිල්ලා බලන්න ඕනේ. කවුද මේ කියන්නේ? එකක් දෙකට මොට්ටු කාර්යයක් වෙන්න බැරි නෑ. මේක බකන පූජාවක් කරනවද? නිදානයක් කරනවද? තෝරගන්නයක් කතාගෙන යනවා. පිටිපස්සින් බැලුමට නම් මහා සේනාධිපතියගේ හැඩරුවමයි. ඒ මහා සේනාධිපතියා